මේක ෂීන් කියලා එකක්. මම මට හදාගත්ත එක. ඔයාලා එතකොට කලින් දැක්ක වගේ අද මේ වීඩියෝ එකේදී අපි ෂීන් එකෙන් කරපු ඕඩර් එකක් රිවිව් කරලා ඊට පස්සේ මගේ හොබි එක ගැනත් බලමු. මේ තියෙන්නේ මගේ ට්‍රයිපොඩ් එක ගැලවිලත් එක්ක. මේක තමයි ගේන්න ඕනේ වෙලා හිටියේ. මේක උඩින් තියලා ෆෝන් එක තියන මේ පස්සට කතියමු මිනිනෝනි කවරේ එකයි නේ එකයි ඒක ලොකුයි නේද කීබෝඩ් එක මේක අරින්නත් පුළුවන්. මේ ලයිට් එක පත් වෙන්නේ මම හිතුවා ලයිට් එක පත් වෙන්නේ කියලා. ලස්සනයි නේද? ඉතින් කැස්බෑරි මේ මොකද්ද මට මේ දාපුවා මතක මේ මික්සර් ගොඩ මම දෙම්මා ගන්නේ මොකද්ද? වැරදිලා නේද? මේක ඕක එල්ලන්න යන එක. මේක මගේ ෆෝන් එකේ එල්ලන්න යන. ඒකත් ලස්සනයි. මේක මේ ඕකට ගැලපෙන්නේ නැහැ නේද ඒත්. දම් පාටයි මේක. ඒක නෑ. එතන ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේක. මේක ඕකට ෆෝන් එකට දාලා එල්ලන්න. ටී ටැග් එක වල හරියට කියුට්. අද දෙකනේ. එනවා කුසල්ගේ වෙන්නේ. කමන්නේ නේ මෙන්න මේකත් මං ගෙන්න ගත්තේ. මේක මට අයිස් කැටයක් ගාගන්න බොරුවට ඉතින් නෑ මට ඉතින් මේක අඩු ගාණක්. මේක තියෙන්නේ මෙහෙම වහලා මෙතනින් වතුර පුරවනවා. ඊට මෙහෙම වහලා රැට ෆ්‍රිජ් එකට දානවා. ඊට මේක අයිස් කැටයක් කරනවා. උදේට අරන් මේ ගන්න තියෙනවා. එහෙම අයිස් කැටයක් රත් වෙන. මේ කූල් වෙන. මේක අපේ අම්මට ගෙනාවු එක වෙයි. මොකන්ද? අර අපි දෙන්න මොකද්ද දැම්මේ ඕඩර් එක? උකද්දර. තරමර කපල එකක්ද කොයිද? තරමර නෙවෙයි. එළවලු කපන එක. Let me see. Ada kan dekat aku gitu. Buat celuman aja. Mereka padu. Mau itu mereka nikahnya lagi ya. Mehe ලුණු ගෙඩියක් විතරක් දාලා ලුණු කෑලි ටිකක් කපලා දාන්න ඕනේ. චූටි කෑලි වලට කපන්න. චූටිම නෙමෙයි. මම කියන්නේ චූටි කෑලි වලට කපා ගන්න ඕන නම්. මෙහෙම ලොක් කරන්න තියෙන්නේ දෙපැත්තේ. ඔය වීදුරුවෙන්ද හොඳයි. දෙන්නම හරිය ප්ලාස්ටික් එක. දැන් මට හැමදාම කපණේව දෙන්න. මේක නම් බොරු වැඩක්ද කියලා හිතනම මේක නම් ඕඩර් කරේ. ඒක මගේ charger එක දාගෙන යන්න. කමන්නේ නැහැ නේ. charger එකේ ෆෝන් එකේ charger එක. ෆෝන් charger එක දාගෙන යන්න. ෆෝන් charger එක මේක දාන්න පුළුවන්ද? අර කැල්ල ඩක් එකයි. මේක මගේ අර බෙල්ට් එක කැඩිලානේ. ද බෙල්ට් එක. एक क्यूट ही नहीं का මට තිබුණා දුඹුරු පාට එක පොඩ්ඩක් ගන්න නේ. ඔන්න මගේ අලුත් ට්‍රයිපොඩ් එකකින් ගන්න ෆස්ට් වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී මම පෙන්නන්නම් මට පෙන්වන්න බැරි වෙච්ච එක. මේ තියෙන්නේ මගේ ෆයිනල් රිසල්ට් එක. මම මේක මේ
මේ කියන්නේ හදලා ඉවරනාට පස්සේ මේක උඩින්ම තිබ්බා. එච්චරම තමයි ආයෙත් ගත්තවත් නෑ එල්ලුවත් නෑ. ඊළඟට මේක තියෙන්නේ මේක පේන්ට් කරන වැඩේ. And this is my favorite thing. You have to be very careful, like very careful. උඩට පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක තමයි මගේ මට හදාගත්ත එක. මේක මම හැදුවේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් දැන් කොහෙද ගිහින් ආවහම එහෙම මේ කියන්නේ මම නිතර පාවිච්චි කරන ජුවලරි තියනවා මේ මාලයක් එහෙම. ඒකට මගේ වොච් එක, මගේ හෙයා පින්ස් ඒ වගේ නිතර පාවිච්චි කරන කෙනෙක්. හැමදාම මම පාවිච්චි කරන දේවල් මම නිකන් දැනට තියලා දෙන්නේ. මට ඕන වුණා මේ ලස්සන ඒ කියන්නේ අර ජුවලරිස් තියන ලස්සන ප්ලේට් එකක් වගේ දෙයක් ගන්න. ඒ ප්ලේට්ස් වගේ දේවල් නැහැ ජුවලරි කියන්නේ කො ජුවලරි බොක්ස් එක තියෙන්නේ. ඉතින් මම මේක හදාගත්තා. මේක මම එදා පළවෙනි දවසේ ටිකක් වේලිලා අල්ලනකොටම මෙන්න මෙතන චුට්ටක් කැඩුනා. මේක මේ පේනවද? මෙන්න මෙයාගේ මේ වලිගේ. මෙතන මේ පැත්ත අර මෙහෙම උල වගේනේ දෙන්නේ. ඒ වගේ මට මේ පැත්තේ ලස්සනට උල වගේ තියෙන්න ඕනේ. ඒක ලස්සනයි. So happy. මේක මේ පේන්ට් කරන එක ගැන මට මේ කිසිම අයිඩියා එකක් නැහැ. මේ අනික මේක මේ මම දැකලා තිනවා කට්ටිය මේ වගේ වැඩ කරනවා. මම ළඟ පේන්ට් ඒ කියන්නේ ඇක්‍රිලික් පේන්ට් නැහැ. මම තියෙන පේන්ට් එකක් පාවිච්චි කරලා පොඩ්ඩක් බලන්න හිතාගෙන ඉන්නවා. මේ ඒක තමයි. මේක අර මේ මම දැකලා තිනවා කට්ටිය පේන්ට් කරාට පස්සේ උඩට දානවා අර නිකන් ෂයින් වෙන්න නිකන් අර පෝසිලෙන් ලුක් එකක් එන්න මේ වගේ. කියන්නේ මේක මම රත් කරේ නැහැ. මේක හදලා ඒ කියන්නේ මේ මැටි පැකට් එකේ ගහලා තිබ්බා මේ මැටි එක හුලං වදින්න තිබ්බොත් තමයි ගල් වෙන්නේ කියලා. එතන මේක යාලා හොඳට අර මේ ලාන් ෂීට් එකකින් මෙන්න මේ ලාන් ෂීට් එකේ හොඳට ඔතන තිබ්බේ. ඊපස්සේ මේ ඒක තිබ්බා මේ අර ස්වභාවික මේ වේකට උෂ්ණත්වයේ තියලා වේල ගන්න අර පෝස්ලියන් ලුක් එකක් ඕනේ නම් සෙල්සියස් අංශක 700කටද කොහෙද මේ මොනවාද අර මේ එකකට දාලා එහෙම හදන්න කියලා මම එහෙම එකක් කරේ නැහැ බේරමෙ මම දැකලා කට්ටිය මොකක්ද එකක් ගානවා පෝස්ලියන් ලුක් එකක් එන්නේ මම දන්නේ ඒක මොකක්ද කියන්නේ මේ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මට කියන්න පේන්ට් කරන එකත් මම ළඟ ඇක්‍රිලික් පේන්ට් නැහැ මම ගොඩක් බලපු මේ වීඩියෝස් වල යාලා පාවිච්චි කරේ ඇක්‍රිලික් පේන්ට් මේ ඇක්‍රිලික් පේන්ට් ගන්නවා අනිත් මේක පස්සේ මට කරන්න දෙයක් නැහැ අනිත් එක මම දැන් මේ දවස්වල තව හොබි එකක් වෙනවා මම මෙන්න මේක හරිම අවශ්‍ය හොබි එකක් ඒ කියන්නේ මේ මැටි පැකට් එකේ ග්‍රෑම් 500ක් තිබ්බා රුපියල් 100 ගානක් තමයි උනේ 160යි රුපියල් මම මතක විදියට මේ ඉතින් ඒක හරිම ලාභයි. කියන්නේ ග්‍රෑම් 500 ලොකු එකක් තියෙනවා. ග්‍රෑම් 500 කියන ලොකු මැටි කුලියක්. ඒ ගුලියෙන් ඉතින් මේ දෙකම හැදුවේ පොඩ්ඩක්වත් මේ මොකද්ද කියන්නේ හතරේ නෑ. කිසි දෙයක් කියන්නේ විසි කරේ නෑ අයින් කරේ නෑ. මේ ඔක්කොම ටික මේ 500ම හදපු ටික. මේ මට මෙන්න මේකේ තව එකක් හදන්න ආසයි. අර මෙහිම සීෂල්ස් දෙකකින් මෙහිම නිකන් ඔන්න ඔහොම තියෙන එකක්. මේ මට ඒකට මේ සැරේ වෙලාම කියන්නේ වෙලාම දෙනවනේ මැටි මතිනා. අපි ආයෙ බලමු මේක මං හිතන්නේ ගොඩක් කල් තියෙයි කියලා. මොකද මේ කොහොමද ආයෙ තව එකක් හදන්න වෙයි. වැඩි කාලයක් යන්න කලින්. මේ ඔයාලා දන්න තව හොබීස් තියෙනවා නම් පොඩ්ඩක් මට කියාගෙන යන්න. මේ දවස්වල කරන්න පුළුවන් ඒවා. මම ක්‍රොෂේ කරන එක දැක්කා. මේ ක්‍රොෂේ කරන්න මට මේ ඉවසීම මදි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් මේක නම් මට කියන්නේ මම හිතාගෙන ඉන්න විදිහට ආවේ නැත්තම් මට වෙන විදිහකට හරි හදලා මොකක් හරි කරගන්න පුළුවන්. දැන් ක්‍රොෂේ වල එහෙම නැහැනේ කරන්න ඕන විදිහක් තියෙනවනේ. ඉතින් මට හිතෙනවා ඒක මට කරගන්න බැරි වෙයි කියලා. try කරලා බලන්න තාසයි. බලමු. මේ එම් නැතු වෙන හොබීස් මොනවාරි තියෙනවා නම් කියන්න මට. සම මේකට ගන්න පුළුවන් කලර් එකක් මොකක් කලර් එකක් නෙමෙයි මොන වගේ පේන්ට්ද හොඳ කියන එකයි මේ අර ෂයින් වෙන්න මොකද්ද ගන්න කියන එකයි තමයි මට දැනගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නා නම් පොඩ්ඩක් කියන්න. මට හිතෙනවා මේක ලස්සනට හදාගන්න පුළුවන්.